වීඩියෝ එකකින් අපි කතා කරන්න හදන්නේ ෆිෂ් ඔයිල් ගැන. මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාලට තීරණය කරන්න පුළුවන් අපි ගන්නේ හොඳම ෆිෂ් ඔයිල්ද මේ කිවන මුදලට වටිනාකමක් තියනවද කියලා. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාලට තීරණය කරන්න පුළුවන්. අපි මේකේ හිස්ටරි එක ගැන මේ කොහොමද පටන් ගත්තේ කියලා චුට්ටක් බලලා ඉමු. මේක ටිකක් වැදගත්. ඉස්සෙල්ලම මේක මේ ෆිෂ් ඔයිල් කියන එක රෙමඩි එකක් විදිහට තමයි ඇත්තටම පාවිච්චි කරලා තියෙන්නේ. නෝර්වේ පැත්තේ නෝර්වේ වල නෝර්වේ වල තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ පොඩි ළමයිට ඒ කාලේ වයිටමින් D ඩෙෆිෂියන්සි එක හින්දා රිකට්සි කියන රෝගය හැදිලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඇති මේ අස්ති සොෆ්ට් වෙන්න පටන් ගන්නවා කැල්සියම් ඇබ්සෝබ් කරගන්න බැරි හින්දා විශේෂයෙන්ම වින්ටර් කාලේදී වයිටමින් D අඩු හින්දා මේ සන්ලයිට් වලින් වයිටමින් D වැඩි හම්බෙන්නේ නැති හින්දා තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. එතකොට ඒකට මේ රෙමඩි එකක් විදිහට ඒක නිකන් ආයුර්වේද අත් බෙහෙතක් වගේ විදිහට තමයි ඉස්සෙල්ලම් පාවිච්චි කරලා තියෙන්නේ ෆිෂ් ඔයිල්. ඒ වගේ 1700 800 වගේ එච්චර කාලයකට කලින් තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි ඊට පස්සේ කාලෙදී මේක ගොඩාක් ඩිවලොප් වෙලා එයාලා මේක කොහොමද හාර්ට් එකට බලපාන්නේ කොහොමද එතකොට මේ ලස්සන වෙන්න හැමට වගේ දේවල් වලට කොහොමද මේක වැදගත් වෙන්නේ කියලා මෙයාලා ගොඩාක් රිසර්ච් කරලා පහු කාලෙදී ගොඩාක් ජනප්‍රිය වෙන එකක් තමයි ෆිෂ් ඔයිල් කියන්නේ. ඔයාලා පාවිච්චි කරනවා නම් ඔයාලා දන්නවා ඇති මේ ෆිෂ් ඔයිල් ටික දවසක් බොනකොට මේ හැම පැහැපැත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ දේවල් ඇත්තටම සිද්ධ වෙනවා. ඔයාලට මේක ඇත්තටම තියෙන දෙයක්ද කියලා බැලුවොත් ඔයාලට හොයාගන්න පුළුවන් පබ්ලිකේෂන්ස් ඉන්ටර්නැෂනල් ජර්නල් වල පබ්ලිෂ් කරලා තියෙන විශාල ප්‍රමාණයක් 100 ගණනක් පබ්ලිකේෂන්ස් තියෙනවා මේ ෆිෂ් ඔයිල් ගැන. ඒ හින්දා ඒක ගොඩක් දුරට කතා කරන්න ඕනි කියලා මම හිතන්නේ. ලෝකේ ඉන්න ගොඩක් ෆැටි ෆිෂ්ලා කොඩ් මුලට් වගේ මේ ෆැට් ගොඩාක් තියෙන ෆිෂ්ලා ඉන්නවා. ඉතින් මේ වගේ ෆිෂ්ලාගෙන් තමයි මේක ගන්නෙ. විශේෂයෙන්ම මේ අපි ගත්තොත් මේ ෆිෂ් වල liver එකේ තමයි ගොඩක්ම ෆැට් තියෙන්නේ. ඒ හින්දා විශේෂයෙන් මේ liver එකෙන් තමයි මේක එක්ස්ට්‍රැක්ට් කරන්නේ. සාමාන්‍යයෙන් අපිට ගොඩක් පුරුදු නම් දෙයක් තමයි cod liver oil, shark liver oil කියන එක අපිට ගොඩක් පුරුදුයි. ඇත්තටම කොහොමද කියලා බැලුවොත් මේ ෆිෂ් ප්‍රොසෙස් කරන ඉන්ඩස්ට්‍රි වලින් මේ liver එනවා මේ ප්‍රොසෙසින් කරන සයිට්ස් වලට. ඇත්තටම කියනවා නම් මේ කිසිම කෙමිකල් එකක් අපිට චුට්ටක්වත් බය වෙන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකේ කිසිම කෙමිකල් එකක් පාවිච්චි කරන්නේ මේ ඔයිල් එක්ස්ට්‍රැක්ට් කරන්න. සාමාන්‍යයෙන් කරන්නේ මේ liver ආවට පස්සේ මේවා කුඩු කරලා මැසරේටර් පම්ප් එකකින් මේක මැසරේට් කරනවා. මේක චූටි කෑලි වලට මේවා කරලා ඊට පස්සේ hot water වගේ එකක් යූස් කරලා ඉවරලා ලොකු වැට්ස් වල ලීටර් ගාණක් තියෙන ලොකු වැට්ස් වල මේක ඩයිජෙස්ට් කරන්න. කියන්නේ water digestion වගේ මේක බ්‍රේක් කරන්න පටන් ගන්නවා. මෙම චුට්ටක් වෙලා යනකොට පැය දෙක තුනක් යනකොට මොකද වෙන්නේ මේ liver cells කැඩිලා මේකේ තියෙන fat එළියට එනවා වතුරට එනවා. අපි දන්නවනේ වතුරයි oil වල ඝනත්වය වෙනස් කියලා. මේ හින්දා මොකද වෙන්නේ මේ cells වෙනම තියෙනවා. ඒ වගේම oil එක වතුරට උඩ තියෙනවා. වතුර වෙනම තියෙනවා. මේ layer separation එකෙන් වෙන හින්දා මේකෙන් oil ටික අපිට ලේසියෙන් වෙන් කරගන්න පුළුවන්. ගත්ත fish oil ඊට පස්සේ ෆිල්ටර් කරන එක තමයි සිද්ධ කරන්නේ. මේකට සාමාන්‍යයෙන් cloth filters පාවිච්චි කරනවා. ඊළඟට plate and frame filters ඒ වගේම activated carbon දාලා activated carbon වලින් වගේ ෆිල්ටර් කරනවා. මේ වගේ ෆිල්ටර් කරලා මේකේ තියෙන ගොඩක් cells අනම්මනම් ඔක්කොම අයින් කරලා මේ පිරිසුදු වෙච්ච oil steel drum වලට පැක් කරන එක තමයි කරන්නේ. මෙහෙම පැක් කරපු fish oil ඇත්තටම වෙන්නේ ඔයාලා සුපර් මාකට් එකේ දකින ගොඩාක් බ්‍රෑන්ඩ්ස් අයිති අයට ෂිප් කරන එක තමයි ඊළඟට සිද්ධ වෙන්නේ. ගොඩක් මේ ෆිෂ් ඔයිල් මැනුෆැක්චරින් කරන්නේ ටික දෙනෙක් ලෝකේ. එතකොට ඒ කට්ටිය මේ බ්‍රෑන්ඩ්ස් වලට මේ ස්ටිල් ඩ්‍රම් වල පැක් කරලා ෂිප් කරනවා. ඊට පස්සේ යාළුවා මොනවද කරන්නේ? මේ බ්‍රෑන්ඩ්ස් වල අයිති අය නැත්නම් යාළුවත් සමහරවිට කොන්ට්‍රැක්ට් මැනුෆැක්චරින් දීලා තියෙන්න පුළුවන් තව තැන් වලට. ඒ කට්ටිය එතකොට කරන්නේ ඔයාලා දකින්න වගේ soft gel වලට. ඒ කියන්නේ ඔයාලා දකින්නවා සාමාන්‍ය cod liver oil, shark liver oil ගත්තාම ඒවා transparent නිකන් gelatin වගේ ජෙල් එකක් වගේ බෝලයක් තමයි තියෙන්නේ. ඒක ඇතුලේ තමයි ෆිල් වෙලා තියෙන්නේ නේ. මේ oil එක. ඉතින් මෙන්න මේ soft gel manufacturing තමයි කරන්නේ. එතකොට මේ
දැන් අපි දන්නවා තියෙන්නේ මොනවද ඔයිල් එක කියලා. මේ වටේ තියෙන මේ ෂෙල් එක, මේ කැප්සූල් එකේ මේ ෂෙල් එක තමයි ඒක හදලා තියෙන්නේ මේ ජෙලටින් වලින්. අපි දන්නවනේ ජෙලටින් මොකක්ද කියන්නේ. අපි කන්න බොන්නේ. සමහරලාට වාට හිතෙන්න පුළුවන් නෑ නෑ. අපි කන මේ ජෙලි නම් නිකන් හරිම සොෆ්ට්, මේක මේ හයිය නිකන් රබර් පටියක් වගේ එකක් කියලා වලට හිතෙන්න පුළුවන්. මේ ඒ නෑ එහෙම එකක් නෑ. මොකද මේ ඒ තියෙන්නේ ජෙලටින්ම තමයි. ජෙලටින් මීට අමතරව සාමාන්‍යයෙන් ග්ලිසරීන් වගේ එකක් දාන්න පුළුවන් මේක සොෆ්ට්නස් එක තියාගන්න ඕන හින්දා. එතකොට මේ ජෙලටින් ගත්තාම මේ අපි ගෙදර හදන ජෙලටින්ට වඩා මේක චුට්ටක් වෙනස් වෙන මොකුත් නෙමෙයි. මේ ජෙලටින් වල තියෙනවා බ්ලූම් නම්බර් කියලා එකක්. බ්ලූම් නම්බර් කියන්නේ බ්ලූම් නම්බර් සාමාන්‍යයෙන් 250 300 වගේ රේන්ජ් එකේ තමයි මේ සොෆ්ට් ජෙල් වලට පාවිච්චි කරන්නේ. මේ බ්ලූම් නම්බර් කියන්නේ මේ ජෙලටින් මොලිකියුල් එකේ සයිස් එක වැඩි වෙන්න මේකේ තියෙන මේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා. මේකේ හાર્ඩ්නස් එක වැඩි වෙනවා. ඉතින් මේ වගේ පොඩක් ස්ට්‍රෙන්ත් එක වැඩි, හાર્ඩ්නස් වැඩි ජෙලටින් එකක් තමයි පාවිච්චි කරන්නේ. අපේ ජෙලටින්ම තමයි. හැබැයි ඒකේ මොලිකියුල් සයිස් එක චුට්ටක් වැඩි. මේ වගේ එකක් තමයි පාවිච්චි කරන්නේ මේ සොෆ්ට් ජෙල් හදන්න. එහෙම නැත්නම් මේ අපේ ජෙලටින් උයි අපි ගෙදර හදන ජෙලි හදන ඒවායි මේකයි එහෙම මේ වෙනසක් නෙමෙයි. දැන් ගොඩාක් අපි හැමෝම අහන්න කැමති අපි හැමෝගෙම තියෙන ප්‍රශ්නයක් ගැන තමයි ඊළඟට කතා කරන්නේ. ඇත්තටම ඇයි මේ බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙන්නේ? මේවල මේ ගණන් වැඩි. මොනවා හරි මේකේ වෙනසක් තියනවාද? අන්න ඒක තමයි අපි ගොඩක් කට්ටිය හිතන්නේ. හැමෝම හිතන්නේ. ඇත්තට මේ ගැන කතා කරොත් ඇත්තටම මේකේ මේ ක්වොලිටි එක පැත්තෙන් වෙනසක් තියනවාද කියලා කතා කරොත් ඔව් වෙනස්කමක් තියෙන්න පුළුවන්. ඒ ගැන තමයි දැන් පැහැදිලි කරන්නේ. අපි ගත්තොත් මේක සුදු ආයේ ගොඩක්ම යුරෝප් වල මේ බටහිර ජාතිකයෝ එන්ට මේ එයාලගේ මේ ෆිෂි ස්මෙල් එකට මේ අපිට තරම් මේ ආසියාතික කට්ටිය තරම් මේ හුරුවක් නැති ගතියක් තියෙන. එයාලට ගොඩක් අමාරුයි මේ ස්මෙල් එක දරා ගන්න. මේක කියන ෆිෂි ස්මෙල් එක දරා ගන්න අමාරුයි. ඇත්තටම එයාලා ෆිෂ් සමහර අපේ ලංකාව වගේ රටවලත් මේක වෙන්න පුළුවන්. සමහර කට්ටියට ඒක ඩිපෙන්ඩ් වෙනවා. මේ ෆිෂ් ඔයිල් එක ගත්තට පස්සේ මේක බඩේ ගිහිල්ලා මේක ඩයිජෙස්ට් වෙනකොට මොකද වෙන්නේ? මේ ෆිෂ් ඔයිල් එලියට එනවා. මේ ඇඟ ඇතුලේ එලියට ආවට පස්සේ බර්බ්ස් යනකොට මේක මේ බ්‍රෙත් එකට මේ ෆිෂි ඔඩර් එක එන්න පුළුවන්. මේකේ මේ ෆිෂ් වල තියෙන මේ මාළු ගඳ එන්න පුළුවන්. එහෙම වෙනකොට සමහර කට්ටියට වමන යනවා, සමහර කට්ටියට දරා ගන්න අමාරුයි. මේ ප්‍රශ්නේ ගොඩාක් ලෝකේ තියෙනවා. මේ හින්දා සමහර බ්‍රෑන්ඩ්ස් වලින් එක ප්‍රීමියම් කියන බ්‍රෑන්ඩ්ස් වලින් කියනවා මේ මැනුෆැක්චරර්ස්ලාට කියනවා නෑ අපි මේක වෙනස් කරලා ඕනේ. මේකේ මේ ගඳ වැඩි, මේක අඩු කරලා ඕනේ වගේ කතාවක් කියනවා. මේ වගේ වෙනකොට මොකද්ද වෙන්නේ? මේ මැනුෆැක්චරර්ස්ලා ලොකු එෆර්ට් එකක්, ලොකු මුදලක් වියදම් කරලා මේකේ මේ ෆිෂි ඔඩර් එක අඩු කරන්න වැඩ කරනවා. ඇත්තටම ගොඩක් වෙලාවට වෙන්නේ මේ මම කියවන එක්ස්ට්‍රැක්ට් කරන්නේ කොහොමද කියලා ෆිෂ් ඔයිල් එහෙම එක්ස්ට්‍රැක්ට් කරාට පස්සේ මේකට අපි ඇඩ්සෝබන්ස් දානවා. සාමාන්‍යයෙන් ඇක්ටිවේටඩ් කාබන් කියන්නේ ඇඩ්සෝබන්ට් එකක්. මේ මීට අමතරව සිලිකා වගේ ඒවා මේ ඇඩ්සෝබන්ට් දානවා. ඒක දාන ප්‍රමාණය වැඩි කරනවා. වැඩි කරලා ඉවරලා කරන්නේ මේක ෆිල්ටර් කරලා ප්ලේට් ඇන්ඩ් ෆ්‍රේම් වගේ මේ වලින් ෆිල්ටර් කරලා ඉවරලා මේ ත්‍රූ මේක අතරින් ගන්නවා. එතකොට ඇත්තටම සිද්ධ වෙන්නේ මේකේ සාමාන්‍යයෙන් ට්‍රයිමෙතිල් ඇමයින් TMA TMO වගේව තමයි සාමාන්‍යයෙන් ජෙනරලි අපි කතා කරන මේ ෆිෂි ඔඩර් එක දෙන්නේ. ඉතින් මේ සංඝටක මේවට මේ ට්‍රීටඩ් සිලිකන් ඇඩ්සෝබන්ට් වලට ඒ වගේම නැත්නම් ඇක්ටිවේටඩ් කාබන් වලට මේවල බැඳෙනවා. බැඳුනට පස්සේ මේවා මේ TMO TMA වගේ ඒවා නැති පියෝ ගොඩක් පියුරිෆයි කරපු ෆිෂ් ඔයිල් එකක් අපි එළියට ගන්න පුළුවන්. මෙන්න මේ වැඩේදී මෙයාලා මේ මැනුෆැක්චරර්ස්ලා ලොකු එෆර්ට් එකක් ගන්නවා. ලේබර් වියදම් වෙනවා. ඒ වගේම මැටීරියල් කොස්ට් එක වැඩිපුර යනවා. මේක ගොඩක් කරන ඒ වගේ ගොඩක් දේවල් ඉලෙක්ට්‍රිසිටි ඔය ලොකු කොස්ට් එකක් දරන්න වෙනවා. එතකොට මේ කොස්ට් එක පාස් වෙනවා. මේ කොස්ට් එක කෙලින්ම පාස් වෙනවා මේ අපිට. ඉතින් ඒ හින්දා තමයි සමහර වල් ෆිෂ් ඔයිල් වල දැකලා ඇති ලෝ ඔඩර් ෆිෂ් ඔයිල් කියලා දැකලා ඇති. අනේ ලෝ ඔඩර් වෙනකොට ඇත්තටම ගාණ වැඩි වෙනවා. මේකේ වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේකේ සංඝටකවල වෙනස්කමක්වත් omega 3 EPA DHA වගේ දේවල් වල වෙනස්කමක් නෙවෙයි. ඔයාලට දෙන ඔඩර් එක වෙනසක් වෙනවා. ඉතින් ඔයාලා තීරණය කරන්න ඕනේ මෙතනදී මම මේ ඔඩර් එක වැඩිපුර මේ ෆිෂි ඔඩර් එක එනවට වැඩිපුර ගෙවනවද නැද්ද කියලා ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තියෙනවා. සමහර වෙලාවට මේ විශේෂයෙන් EPA හරි DHA හරි මේ දේවල් කන්සන්ට්‍රේට් කරන්න ඕනේ කියලා කතාවක් ගියපම ඊටත් වඩා ලොකු මුදලක් අවශ්‍ය නම් ඉන්ඩස්ට්‍රි වලට ඇත්තටම මේ වගේ දේවල් කන්සන්ට්‍රේට් කරන්නත් හැකියාවක් තියෙනවා.
මට කිව්වෙච්ච තව දෙයක් කියන්න ආපහු මේකට මං කිව්වනේ මේ ඇඩ්සෝබන් දානවා කියලා. ඒ ඇඩ්සෝබන් කියන්නෙත් මේ අපිට මේ බය වෙන්න දෙයක්වත් ෆයිනල් ප්‍රොඩක්ට් එකේ තියෙන දෙයක් නෙවෙයි. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. මේ අපි ඇක්ටිවේටඩ් කාබන් ගැන නම් හොඳට අහලා තියෙනවා. ඇක්ටිවේටඩ් කාබන් කියන්නේ මේ මෙහෙම වසක් නෙවෙයි. අපි මේ වෙනත් දේවල් මේ ඇබ්සෝබ් කරන එකක් තමයි ඇක්ටිවේටඩ් කාබන් කියන්නේ. ඉතින් මේවා ෆයිනල් ප්‍රොඩක්ට් එකේ නෑ. මම කරන්නේ මේවා through මේවා මේ ෆිෂ් ඔයිල් මේවා අතරින් ගමන් කරන එක තමයි කරන්නේ. මෙහෙම එනකොට TMA TMO වගේ ඇබ්සෝබ් කරන හින්දා ඒ ගැන පොඩ්ඩක්වත් බයක් තියාගන්න එපා. ඉතින් මීට අමතරව වඩ දානවා දැන් මම කිව්ව දෙකක් මේකේ මේ ඇක්ටිවේටඩ් කම්පවුන්ඩ් කන්සන්ට්‍රේට් කරන්න හැකියාවක් තියෙන උනාට වැඩිපුරම තියෙන්නේ මේ ලෝ ඔඩර් ෆිෂ් ඔයිල් කියන එක තමයි තියෙන්නේ. මේ ඔඩර් එක අඩු කරලා තියෙන මේ ෆිෂ් ඔයිල් තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් මේකට අමතරව මේ ෆිෂ් ඔයිල් කිව්වොත් ෆිෂ් ඔයිල්ම තමයි ඒකේ සමාන ඒකේ ලේබල් එකේ තියෙන විදිහට ඔයාලා අනිවාර්යෙන් ලේබල් එක කියවන්න. ලේබල් එකේ තියෙනවා නම් EPA මෙච්චර ප්‍රමාණයක්, DHA මෙච්චර ප්‍රමාණයක් තියෙනවා, omega 3 සම්පූර්ණ මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා තිබ්බොත් ඒක තමයි තියෙන්නේ. ඔයාලට මේ තොරතුරු ඔයා ලේබල් එක කිව්වොත් අනිවාර්යෙන් දැනගන්න පුළුවන්. පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. මොකද සප්ලිමන්ට් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ ලෝකෙ කොහෙත් highly regulate වෙන ඉන්ඩස්ට්‍රි එකක්. ඒ හින්දා සියලුම දේවල් ඔයාලට එතනින් දැනගන්න පුළුවන්. මැනුෆැක්චරර්ස්ලා මේ මෙහෙම දෙයක් නේද දැන් බ්‍රෑන්ඩ්ස් වෙනස් වෙනකොට පොඩි වෙනසක් තියෙන්න බෑ අනිත් කට්ටියකින්. ඒ හින්දා මෙන්න මේ වගේ දේවලුත් කරනවා. සාමාන්‍යයෙන් මේ සොෆ්ට් ජෙල් එකේ ෂෙල් එක ජෙලටින් වලින් ෂෙල් එක හදනකොට සමහර කට්ටිය කලර්ස් වගේ චුට්ටක් පාවිච්චි කරන්න පුළුවන්. ඇන්ටි ඔක්සිඩන්ට් හරි පොඩ්ඩක් හෙල්ත් බෙනිෆිට් එකකුත් තියෙන කලර් එකක් පාවිච්චි කරන්න පුළුවන් මේ ෂෙල් එකට. ඒ වගේම එයාලා සමහර වෙලාවට වැනිලා එක්ස්ට්‍රැක්ට් වගේ මේ නැචුරල් ෆ්ලේවරින් වගේවත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට වැනිලා සොෆ්ට් ජෙල් එක ගද්දි සමහර බ්‍රෑන්ඩ් වල වැනිලා සුවඳක් එනවා, සමහර බ්‍රෑන්ඩ් වල එන්නේ නැහැ, සමහරලාට රතු පාටයි, සමහරවත් අත කළු පාටයි. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ෆිෂ් ඔයිල් කියලා ගහලා තියෙනවා නම් හැම එකෙම තියෙන ෆිෂ් ඔයිල්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකකින් සාමාන්‍ය දැනුමක් ඔයාලට ලැබෙන්න ඇති කියලා. ගැඹුරින් කතා කරේ නෑ, සාමාන්‍ය විදිහට තමයි එක්ස්ප්ලেইন කරේ. ඉස්සරහටත් ඔයාලා කැමති නම් මීට වඩා මේ ගැඹුරින් මේ දේවල් ගැන අපි මේ සාකච්ඡා කරන්න කැමති නම් අනිවාර්යෙන්ම ඉස්සරහට සාකච්ඡා කරමු. Thank you.